දැන් මෙන්න ආචාර්ය යොහාන් හේනටිගල. කවුද මේ යේසුස් වහන්සේ කියන අපේ සංවාද මාලාවේ අද 73 වෙනි සංවාද. අපි දන්නවා මේ සංවාද සියල්ල ගොඩනැගිලා තිබෙන්නේ වාර්තාකරුවන් 4 දෙනෙකු වන මතෙව්, මාක්, ලූක්, යොහාන් කියන ඒ සුභාරංචි කරුවන් 4 දෙනාගේ ලියවිලි අනුවයි. ඔවුන් යේසුස් වහන්සේගේ ජීවිත කාලය උන්වහන්සේ සමග ගමන් කරමින්, උන්වහන්සේ සමග සහභාගී වෙමින්, දේව සේවයට, ඒ වගේම උන්වහන්සේගේ ඉගැන්වීමට ඇහුම්කන් දෙමින්, උන්වහන්සේගේ හාස්කම් අත්දකිමින් හිටපු සෙනගක් මේ අය තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේගේ ඉගැන්වීමුත් හිතා මැනවින් සටහන් කරලා තියෙනවා. ඉතින් මේ අපි කවුද මේ යේසුස් වහන්සේ කියන සංවාද මාලාවට මේවා වැදගත් වෙන්නේ? අපේ අරමුණ අපි දන්නවනේ. අපේ පළවෙනි අරමුණ නම් කවුද මේ යේසුස් වහන්සේ කියන්නේ? නේද? අපි අහලා තියෙනවා. හුඟක් අය යේසුස් වහන්සේව අදහනවා. ඉතින් එහෙමනම් මේ අපි නොදන්න අය දැනගන්න අයටත් වැදගත් මේක. සැබෑවටම කවුද? කවුද මේ යේසුස් වහන්සේ කියන එක අපි හඳුනා ගන්න තමයි අපේ ප්‍රධාන අරමුණ. හැබැයි එතනින් අපි නතර වෙන්නේ නැහැ. මොකද හරියටම යේසුස් වහන්සේ කවුද කියන එක දැනගත්තොත් අපිට ඕනෑකමක් ඇති වෙනවා උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්න. ඉතින් මේ සංවාද මාලාවේ උපකාරී වෙනවා කෙසේද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග පුද්ගලික ලෙන්ගතු සම්බන්ධකමක් ඇති කරගන්නේ කියන එක. මම නැවත කියන්න, පුද්ගලික ලෙන්ගතු සම්බන්ධකමක් ඇති කරගන්නේ කොහොමද? මේක තමයි අපේ අරමුණ. ඉතින් අපි බලමු අද යොහාන් සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදය. මේ කොටස යොහාන් සුභාරංචියේ පමණයි සඳහන්. යොහාන් පමණයි ලියන්නේ, අනිත් තුන් දෙනා මේ ගැන ලියන්නේ. මුලින්ම තියෙනවා මේ හොඳ උපමා කතාවක්. මේක හරියට තේරුම් ගත්තොත් මේ දේව රාජ්‍ය, පියාණන්, පුත්‍රයාණන්, ශුද්ධාත්මයාණන් වගේම අපට ඇති සම්බන්ධකම තේරුම් ගන්න. උන්වහන්සේ පාවිච්චි කරනවා මේ උපමාවේ මිනිසුන්ට, ඒ කාලේ මිනිසුන්ට තේරෙන. අපි දන්නවනේ ඊශ්‍රායලේ මිදිවව. ඒ අයට කතා කරේ මිදි පාවිච්චි කරමින්. ඇත්තෙන්ම උන්වහන්සේ අද ලංකාවේ හිටියොත් සමහර විට වී වගාවට සම්බන්ධ කරලා කතා කරනවා. අන්න ඒ වගේ තමයි මේ මිදි සම්බන්ධව කතා කරලා තියෙන්නේ. හැබැයි මේක ඒ අයට පමණක් නෙවෙයි, අපි සැමටම මේ කතා කරන්නේ. මොකද අපි එක දෙයක් දැනගන්න ඕනේ, මේ දේ වචනේ ලියලා තියෙන දේවල් අපි සෑම දෙනාම වෙනුවෙන් තමයි. මේක මුලින්ම ලියලා තියෙන්නේ හෙබ්‍රේව්, ග්‍රීක, අරමික් කියන භාෂාවලින්. දැන් අපි ගාව නම් තියෙනවනේ සිංහලට පරිවර්තනය කරපු බයිබලයක් තියෙනවනේ. ඉතින් අන්න ඒ අනුව අපිට මේ සියල්ල හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද උන්වහන්සේ මේ යොහාන් සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදයේ මුද්‍රික වැලට අතුමෙන් යේසුස් වහන්සේට ප්‍රේමයෙන් පැහැහි සිටීම කියන එක ගැන මොනවද කියන්නේ? මේක ප්‍රධාන දේ මතක තියාගන්න. ප්‍රධානම දේ යේසුස් වහන්සේට ප්‍රේමයෙන් පැහැහි සිටීම. මං කියේ පුද්ගලික ලෙන්ගත සම්බන්ධකමක් කියලා. උන්වහන්සේ සමග ප්‍රේමයෙන් පැහැහි සිටීම අතිශයින්ම වැදගත් කියන එක තමයි. හොඳයි, අපි ඇහුම්කන් දීලා බලමු මොනවද යේසුස් වහන්සේ මෙතන කියන්නේ කියන එක. පළවෙනි පදේ කියනවා, මම සැබෑ වූ මිදිවැලය, මාගේ පියාණන් වහන්සේ ගොවියාය. දැන් බලන්න, මිදිවැලකුයි ගොවියෙකුයි ගැන තමයි කියන්නේ. නමුත් ඒ තුලින් උන්වහන්සේ කියන්න යන්නේ සමකිරීමක්, ඉගැන්වීමක්. මම තමයි මිදිවැල. මිදිවැල තියෙන වත්තේනේ, වගා බිමේනේ මිදිවැල. මම තමයි සැබෑ වූ මිදිවැල, මගේ පියාණන් වහන්සේ ගොවියාය. ඒ කියන්නේ ගොවියාගේ අනුව තමයි මිදිවැල වැඩෙන්නේ නේද? ගොවියාගේ අනුව තමයි මිදිවැලේ පළදාව වැනි දේවල්. ඉතින් මිදිවැල බලාගන්නෙත් ගොවියා. ඉතින් අන්න ඒක අපි මුලින්ම තේරුම් ගමු. යේසුස් වහන්සේ කියන්නේ සැබෑ මිදිවැල මමයි, මගේ පියා කියන දෙවියන් වහන්සේ තමයි ගොවියා කියන්නේ. ඊළඟට කියනවා, මා තුලෙහි තිබි ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහ කරනසේක. ඵල දරන සියලු අත වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක. දැන් අපි දන්නවනේ වගාව ගැන. අපි හැමෝම කෙනෙක් දන්නවනේ සාමාන්‍ය නේද? අපි ගාව තියෙනවානේ ගස් තියෙනවා, අඹ ගස් තියෙනවා, රඹුටන් ගස් තියෙනවා, පේර ගස් තියෙනවා, නොයෙක් ගස් තියෙනවානේ. ඉතින් අපි දන්නවා සමහරට අපි නොදැනුවත් මේවා කරනවා. බලන්න උන්වහන්සේ මෙතන කතා කරන්නේ ඒ සම්බන්ධ. මොකද මේ අය දන්නවනේ මේවා ගැන. මේ අය වගා කරන මිනිස්සු. දැන් ඉතින් මේ මිදි වැලේ තියෙන දේ ගැන තමයි උන්වහන්සේ කියන්නේ. දැන් මෙහෙම මිදි වැල තියෙනකොට කරන දෙයක් තමයි මේකේ සමහර අතු වල හොඳට පළ දරනවා.
සමහර ඒවා නැහැ. දැන් මෙතන කියන්නේ මිදිවලට සම්බන්ධ වෙලා තියෙන ඵල නොදරන අතු තියෙනවා නම් ඒවා කපලා අයින් කරනවා. ඵල දරන අතු තියෙනවා නම් ඒවා වඩා ඵල දරන පිණිස පවිත්‍ර කරනවා. ඒ කියන්නේ කපාදු කරනවා කියන්නේ කපන පොඩ්ඩක් නේද? එතකොට ඵල දරනවා වැඩි. මට මතකයි අපේ වත්තේ ඒ ලංකාවේ කාලෙම රඹුටන් ගහක්. මේකේ හොඳට රඹුටන් එනවා. හැබැයි ඒක කියලා දුන්න තමයි ඒ වාරයේ අවසාන වූ ගම අතු කපන්න. නැත්තම් ඊළඟ පාර මේ ගෙඩියෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ ඒක තමයි කප්පාදු කිරීමක් වගේ නේද? මේ ඵල දරනත් හැබැයි ඒකේ නරකක් වෙන්නේ නැහැ. දැන් මෙතන මෙහෙම දෙයක් මතක තියාගන්න මේ අපි කිතුනකට කතා කරනකොට මේ වගේ දේවල් වෙනකොට අපි කියමු හොඳ කිතුනේ ඵල දරන හොඳ කිතුනකට මේ වගේ දේවල් වෙනකොට ඕන් ශක්තිමත් වෙන එක හරි. හැබැයි රිදෙනවා ටිකක් නේද? වේදනාවක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කරන්නේ හොඳට. හරිද? නැත්නම් වේදනාව ඇති කිරීමේ අරමුණින් නෙවෙයි. කරන්නේ හොඳට අතු කපනකොට රිදෙනවා. නමුත් වඩා හොඳ ඵල දරනවා ඊට පස්සේ නේද? ඒකල උන්වහන්සේ කියනවා දැන් මේ තාක්කල් මම නුඹලාට වචනේ කියලා තියෙනවා මම උගන්වලා තියෙනවා මේ ගෝලයන්ට කතා කරනවා ඉතින් නේද? මා විසින් නුඹලාට කී වචනේ කරනකොට නුඹලා දැන් පවිත්‍රය. දැන් නුඹලා පවිත්‍රයි. මගේ වචනේ අහලා පිරිසුදු වෙලා ඉන්නේ දැන්. අර ලෝකේ නරක ගතිගුණ ඔක්කොම අතහැරලා හොඳ තත්යකටපත් වෙලා ඉන්නේ. දැන් මේක අපිටත් කියන්න පුළුවන් අපේ ජීවිතවල. අපි දන්නා බොහෝ අය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හඳුනා ගන්නට කලින් අපි ළඟ තිබේ දුෂ්ටකම, අකීකරුකම, කිලුටුකම වැනි දේවල් උන්වහන්සේව හඳුනාගත්තට පස්සේ ඒවා නැති වෙලා යනවා. ඒක හරි පුදුම දෙයක්. හරි පොඩි මේ නරක දේ අතු කැපිලා යනවා අපේ ජීවිතේ. හොඳ අතු විතරයි ඉතිරි වෙන්නේ. නරක අතු ටික කැපිලා යනවා. අපි කියමු බීමත්ව ඉන්නා වූ කෙනෙක් ඉන්නවනම් එයාගේ බීමත්කමද සොරකම් කරන මිනිහෙක් ඉන්නවනම් එයාගේ සොරකම් කිරීම නතර වෙනවා. මම අහලා තියෙනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒකට අබ්බැහි වෙලා හිටුවා සම්පූර්ණයෙන් මේකෙන් නිදහස ලැබිලා. ඉතින් අන්න ඒකයි උන්වහන්සේගේ වචනය කරනකොට උන්වහන්සේ වචනේ කියන්නේ උන්වහන්සේගේ ඉගැන්වීම. උන්වහන්සේගේ ඉගැන්වීම. ඒකල උන්වහන්සේ හතරවෙනි පදේ කියනවා මා තුල පැවතෙන්න මමත් නුඹලා තුල පවතින. මේවා ගොඩක් දේවල් මෙතන තියෙනවා හරිද? මා තුල පැවතෙන්න. ඒකේ මාත් එක්කලා ඉන්න. මාත් එක්ක ගමන් කරන්න. මාත් එක්ක කතා කරන්න. අන්න මා තුල පවතෙන්න. ඒකට කියනවා මමත් නුඹලා තුල පවතින්නේ කියලා. මමත් නුඹලා තුල පවතින. දැන් ඇත්තම දේ වචනේ සත්‍යයක කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තා වූ සෙනග තුල උන්වහන්සේ වැඩ වසනයි කියලා. සමහර විට මේක ප්‍රථම වතාවට අසනමට නොතේරෙන්න පුළුවන්. නමුත් දන්නව තනිති කියන්න පුළුවන්. යේසුස් වහන්සේ පිළිගත්තා වූ අය තුල යේසුස් වහන්සේ ජීවත් වෙනවා. යේසුස් වහන්සේගේ ආත්මය අප තුල සිටිනවා. හරි බයිබලයේ පැහැදිලිව කියනවානේ. දැන් මා තුල උන්වහන්සේ ජීවත් වෙනවා කියන එක බයිබලයේ සඳහන්. දැන් ඊළඟට කියනවා අත්ත මිදිවලෙහි නොපවතී නම් තනියම පළදරන්ට බැරුවක් මෙන් නුඹලා මා තුලෙහි නොපවතී නම් පළදරන්ට නුඹලාට බැරිය. දැන් බලන්න මේ මිදි අත්ත හරි අපි කිව්වොත් අඹ, peer, රඹුටන් අපි කියවනේ මේ වගේ දේවල්. ඒ අත්ත ගහට සම්බන්ධ වෙලා නැත්නම් පළදරන්ට බෑනේ. ඒක මැරිලා යනවා. ඒ වගේ මා තුල මාත් එක්ක සම්බන්ධ වෙලා මාත් සමග පුද්ගලික ලෙන්ගතු සම්බන්ධකමක් නුඹට නැත්නම් නුඹලාට ජීවිතේ පළදරන්ට බෑ කියලා. ඉතින් මේ ඵල කියන එක බොහෝ ඇත්තම ආශිර්වාද වෙනවා. ඒ වගේම අන් අයට අපිට උපකාර කිරීමේ හැකියාව ඒ වගේ බොහෝ දේවල් තියෙනවා. දැන් උන්වහන්සේ නැවතත් කියනවා. මිදිවැල මමය නුඹලා අතුය. ඔන්න දැන් පැහැදිලි නේද? මිදිවැල කියවනේ මුලින්ද කියවනේ මිදිවැල මමයි. මම තමයි මේ මහා විදිවැල අර ලොකුවට යන්නේ. ටිකක් ගහේ කඳ වගේ. මම තමයි මිදිවැල. නුඹලා අතු. ඒ මිදිවැලෙන් එළියට යන අතු. ඒවෙන් තමයි ඵල එන්නේ. දැන් බලන්න මේකේ ලස්සන කියන්නේ උන්වහන්සේ පාවිච්චි කරන මිදි වැලේ ගෙඩි ගන්න නැහැ නේද? මිදි ඵල එන්නේ නැහැ මිදි වැලේ නෙවෙයි. මිදි වැලේ අතු එදිනවා. හැබැයි ඒ අතු මිදි වලට සම්බන්ධ වෙලා මිදි වැලෙන් තමයි අත්ත පෝෂණය වන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න. ඒ පෝෂණය අවශ්‍යමයි. හරිද? ඉතින් මිදි වැල මමය නුඹලා අතුය යමෙක් මා තුලෙහි පවතින්නේද මාවද ඔහු තුල පවතින්ද ඒ තැනැත්තේ බොහෝ ඵලදරයි. දැන් මේ මිදි වැල දිහා බලමුකෝ අපි. එහෙම නැත්නම් අපි කියන ගහක් බලමුකෝ. අඹ, රමුටන්, peerයි ගහ තියෙනවා, කඳ තියෙනවා. ඒකේ අතු තියෙනවා නේද? ඉතින් අතු කියන්නේ නමුත් ඒ අතු වලට පෝෂණය ලැබෙන්නේ ප්‍රධාන කඳේ. ඒකම සම්බන්ධ වෙලා තියෙන. ඒකනේ කියන්නේ මා තුල පැවතෙන්න මමත් නුඹලා තුල පවතින්නේ. අත්ත මිදි වැලේ නොපවතී නම් තනියම පළදරන්ට බැරුවක් මෙන් නුඹලා මා තුල හි නොපවතී නම් පළදරන්ට නුඹලාට බැරි කියලා අපි ඇහුවා නේද කලින්. නමුත් දැන් ඊළඟ තමයි උන්වහන්සේගේ
මිදිවලමමයි නුඹලා අතු යමෙක් මා තුල පවතිනේද මම ඔහු තුලේ පවතිනද ඒ තැනැත්තේ බොහෝ ඵලදරයි. ඊටාත්ම සරලව කියනවා නම් මේ සරල සිංහලෙන් කියනවා නම් යේසුස් වහන්සේ එක්ක සම්බන්ධ වෙලා ඉන්න උන්වහන්සේව අනුගමනය කරන උන්වහන්සේව අනුකරණය කරන උන්වහන්සේව අදහන තැනැත්තිය බොහෝ ඵලදරනවා. කියන්නේ ජීවිතය ඊටාත්ම සාර්ථක ජීවිතයක්. ආශිර්වාදලත් ජීවිතයක්. අපි මේක වරද්දවලා තේරුම් ගන්න එපා. මේ ඔය ඔබට ලෝකයේ අහන්න ලැබෙන මේ සඵලත්ව සබාරංචියනේ මම කියන්නේ. ඒගොල්ලෝ උගන්වන්නේ මොනවා කරත් කමන්නේ සඵලත්වය කියන්නේ ලෝකේ දේවල් ගැන විතරයි. නෑ මෙතන සාමය, ප්‍රීතිය නේද? එතකොට අන් අයට ඔබෙන් ලැබෙන කරුණාව. අන්න ඒ දේවල් කරන්නේ ඒව තමයි ඵල. හරිද? ඇත්තම ඒක තැනක තියෙනවා ආත්මික ඵල කියලා ඉගැන්වීමක් තියෙනවා. පසුව අපි ඒ වෙලාවට කතා කරන්න පුළුවන් ඒවා ගැන බැලුවාම. ඉතින් මෙහෙම ඵල දරනකොට මක් නිසාද? ඒකලා කියනවා. මක් නිසාද? මාගෙන් වෙන්ව කිසිවක් කරන්න නුඹලාට බැරිය. කඳට සම්බන්ධ වෙලා නැත්තම් අත්තට ඵල දරන්න බෑ. අන්න ඒක පැහැදිලිව කියන්නේ. ඉතින් එහෙමනම් අපි යේසුස් වහන්සේට සම්බන්ධ වෙලා නැත්නම් සම්බන්ධ වෙනවා කියන්නේ උන්වහන්සේ සමග කතා කිරීම, උන්වහන්සේට යාඥා කිරීම, උන්වහන්සේ සමග ගමන් කිරීම, නේද? උන්වහන්සේට ගීතයක් ගැයීම, උන්වහන්සේට নমස්කාර කිරීම, නැත්තම් උන්වහන්සේක තනියම ඉඳ ගමන් කතා කරන ඒවා ඔක්කොම සාමාන්‍ය දේවල්. හරිද? අපි මතක තියාගන්න එකක්. යේසුස් වහන්සේ කියන්නේ පිළිමයක්වත්, ගහක්වත්, මොකක්වත් නෙමෙයි, දේවාලයක්වත් නෙමෙයි. යේසුස් වහන්සේ කියන්නේ පුද්ගලයෙක්. අපි කියන්නේ පුද්ගලයා කියන්නේ මිනිස් පුද්ගලයෙක් නෙමෙයි. මේ ආත්මික කෙනෙක්. ඉතින් උන්වහන්සේ ජීවමාන. අපි කියන ජීවමාන යේසුස් වහන්සේ කියලා. ඉතින් උන්වහන්සේ ජීවමාන නම් අපිට පුළුවන් කතා කරන්න. සමහරවිට ප්‍රශ්න තියෙන්න පුළුවන් මම කියන අපිට ඇවිදින්න පුළුවන් උන්වහන්සේ. අපි තනියම පාරේ ඇවිදිනකොට උන්වහන්සේ අප තුල ඉන්නවනේ. ඉතින් උන්වහන්සේත් අපිත් එක්ක ඇවිදිනවනේ. නැද්ද? ඉතින් අන්න ඒක තමයි මේ කියන්නේ. ඉතින් ඒ කරලා කියනවා මා නැතුව මගෙන් වෙන්න කිසිවක් කරන්න බෑ. ඒකම කියනවා යමෙක් මා තුලේ නොපවතී නම් ඔන්න මාත් එක්ක සම්බන්ධකමක් නැත්නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබේ මියලියයි. වේලිලා යනවා. ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ. ඒවා දාලා යන්නේ. ඇත්තෙම ඒවා දර වෙනවා. තියෙනවා. ලිපට දාන දර වෙනවා. යන්නේ වගේ දෙයක් වෙන්නේ. එකම කියනවා. 7 වෙනි පදේ. නුඹලා මා තුලෙහි පවතින්න ඕන නම් මාගේ වචනේ නුඹලා තුලෙහි පවතී. يعني හොඳට තේරුම් ගන්න ඒක. හරිද? ඒ කියන්නේ ඔබ කිතුණුවෙක් කියයි කියනවා නම් මොකද මම මෙහෙම කියන්නේ බොහෝ අය ඉන්නවා කිතුණුවෝ කියලා කියා ගන්න. ඒගොල්ලෝ සැබවින්ම කිතුණුනේ නමට කිතුණුවා. මම කැමතිම කියනවා නපකි කියලා. නපකි කියන්නේ නමට පමණක් කිතුණුවා. ඒගොල්ලෝ ඔක්කොම කරන්න තියෙන අරවා මේවා කරනවා. නමුත් යේසුස් වහන්සේගේ ඉගැන්වීම පරිදි ජීවත් වන්නේ නැහැ. ඉතින් ඒකයි මේ කියන්නේ. මෙතන කියන දෙයක් තමයි මා තුල නොපවතින අත්තක් මෙන් පිටතට ලැබේ. ඒවා එක්කොට ගින්නට තමයි ඒවා දාලා යන්නේ. ලැබිලා යනවා. නුඹලා මා තුලේ පවතිනවා නම් ඔන්න දැන් කියන්නේ කාගෙනද මේ? නුඹලා මා තුලේ පවතින්නේ නම් මාගේ වචනේ නුඹලා තුලේ පවතිනා. මගේ වචනේ තියෙනවා. නුඹලා කැමති දෙයක් ඉල්ලන්න. එවිට නුඹලාට ලැබේ. හැබැයි මෙතනදී යමක් කියන්න ඕනේ. මේ සමහර කිතුණු ඉගැන්වීම් තමයි ඉල්ලන කිතුණු. නොයේක් දේවල් ඉල්ලන. ඒගොල්ලෝ එන්නේ ඉල්ලන්න. ඔය දේවල් ගන්න ගිහිල්ලා ඉල්ලන්නේ අර කොන්නේ මේක කොන්නේ කියලා. නෑ. මෙතන අදහස් කරන්නේ ඔබ නුඹලා කැමති දෙයක් ඉල්ලන්න. හැබැයි ඔබ ඉල්ලන කැමති දේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව වෙන්න ඕනේ. ඔබට කියන්න බෑ. අහවල් කෙනෙක්ගේ අපි වෙන කෙනෙකුට අයිති දෙයක් ඔබට බලෙන් අරන් දෙන්න. එහෙම හරියන්නේ නෑ. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඉල්ලන්න. මේක හරි වැදගත්. මොකද මේ උගන්වනවා සමහර කිතුණු ලෝකයේ කට්ටිය උගන්වනවා. ඕනේ දෙයක් ඉල්ලන්න. ඕනේ දෙයක් ඉල්ලන්න. ඉල්ලන දෙයක් දෙයි. ඒක නිකන් මම අහලා තියෙනවා. සාම දේවගතිවරුයි කියා ගන්න අය සමහරට ඕනේ නැති දේවල් ඉල්ලන්න. එවිට දෙයි. දෙවියන් වහන්සේ දෙනවා. එහෙම නෑ. දෙවියන් වහන්සේ කැමැත්ත අනුව ඉල්ලන්න ඕනේ. ඉතින් කැමැත්ත මොකක්ද කියලා අපි අහලා දැනගන්න ඕනේ. හැබැයි උන්වහන්සේ සමග ඉන්නවා නම් අපි කැමැත්ත දන්නවා. මාගේ පියාණන් වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්. අන්න ඇහුණා නේද? දෙවියන් වහන්සේට මෞංකාර දෙවියන් වහන්සේට ගෞරවය ලැබෙන්නේ අපි ඵල දැරීමෙන්. ඒ අපේ ජීවිතයේ ඒ වගේම අපි අන් අයටත් ඒ අපේ ප්‍රේමය ඒ සමග බෙදා ගැනීම. මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්. අන්න දැක්ක නේද? ඒ වුණාම අපි උන්වහන්සේගේ ගෝලයන් බවට පත්. පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් මමත් නුඹලාට ප්‍රේම කරනවා. මාගේ ප්‍රේමේ පවතින. අන්න දැන් දැක්කම පියාණන් වහන්සේ මට ප්‍රේම කළාගේ මමත් නුඹලාට ප්‍රේම කරා. මගේ ප්‍රේමේ පවතින. මම මාගේ පියාණන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට උන්වහන්සේගේ ප්‍රේමය යම්සේ පවතින. එසේම නුඹලා
මාගේ ආඥා ආරක්ෂා කරනවා නම් මාගේ ප්‍රේමය පවතිනවා. ඒකට ආඥා ආරක්ෂා කිරීම වැදගත්. හරිද? ඒ කියන්නේ මේ ආගමික විදිහට නෙවෙයි. ඒක ඉබේ රැකෙන්න ඕනේ. කැමැත්තෙන්. මාගේ ප්‍රීතිය නුඹලා තුලේ පවතින පිණිස නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ පිණිස මේ දේවල්ද නුඹලාට කිව්වේ. දැන් නුඹලා තුල ප්‍රීතියක් ඇති වෙනවා. මා ගැන කියන එක තමයි කිව්වේ. එකම කියනවා. 12 වෙනි පදේ මාගේ ආඥාව නම් මෙන්න මේක ආඥාව කියන වචනේ පාවිච්චි කරනවා නේද? මා නුඹලාට ප්‍රේම කළාක් නේ. නුඹලාත් එකිනෙකට ප්‍රේම කරන්න. යේසුස් වහන්සේගේ ප්‍රධානම පණිවිඩය නම් පළමුවෙනියෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම, දෙවනුව අසල්වැසියාට ප්‍රේම කිරීම. අසල්වැසියා කියන්නේ සතුරාට ඇතුළුව, හරිද? ඒකත් තියෙනවා. ඉතින් මේක තමයි ප්‍රධාන දේ. අපි අන් අයට ප්‍රේම කරනවා. ප්‍රේම කරනවා කියන්නේ අන් කෙනාට නොරිදවා සිටීම එකක්. දෙවනුව අන් කෙනෙකුට උපකාරයක් කිරීම. යම් හේකින් අපි වගේ අහලා තියෙන නොයෙක් විතර නේද? ඒක එවනුව ඊළඟට කියනවා දැන් මෙන්න මේක අහගන්න කොහොමද? යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත. ඒ යේසුස් වහන්සේ අපි වෙන ජීවිතේ දුන්නන කුරුසිය මත ඊට වඩා මහත් ප්‍රේමයක් නැහැ. ඊට වඩා මහත් ප්‍රේමයක් නැහැ. දැන් නුඹලා ආඥා කරන දේ නුඹලා කරනවා නම් නුඹලා මාගේ මිත්‍රයෝ. මම කියන්නේ අහලා මේ දෙක කරනවා නුඹලා මාගේ මිත්‍රයෝ. තවටත් දුරටත් මම නුඹලාට දාස්‍යෝ නොකියමි. මක්නිසාද මාගේ පියාණන් වහන්සේගෙන් මායසු කල් සියල්ල නුඹලාට දැනුම බැවින් නුඹලාට මිත්‍රයි කීවේ. දැන් මේක හොඳට තේරුම් ගන්න මේ දාස මනස. අපි දාසියෝ තමයි. නමුත් අපි යේසුස් වහන්සේ දැන් අපි මිත්‍රයෝ කරගෙන. ඇත්තම දේව පුත්‍රයෝ කරගෙන තියෙනවා. අපි ඒක ගැන කතා කරන අවස්ථාවක් ලැබුණා. අපි ඇත්තෙන්ම යේසුස් වහන්සේ සමග පුද්ගලික ලෙන්රට සමගකමක් තිබෙනවා නම් ඔබ දේව පුත්‍රයෙක්. මොකද යේසුස් වහන්සේ දේව පුත්‍ර කියන වචනේ පාවිච්චි කරනවා. හරිද? අනේ ඇති අපි මිත්‍රයෝ කියලා. දැන් ඊළඟට හරිම වැදගත් කොටසක් තියෙනවා මේ 15 වෙනි පරිච්ඡේදයේ වහන් මම හරි කැමති කොටසක්. මෙතෙන්ද කියවෙන්නේ නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කෙලේ. දැන් හොඳට හොක්කන් දෙන්නේ. අපි හුඟක් කළා හිතන්නේ අපි තමයි ජේසුව තෝරාගත්තේ. අපි තමයි මං ගියා මම ඇහුවා මම කිය ජේසුව මම තෝරාගත්තා. මං ජේසුව පිළිගත්තා. දැන් මම ජේසුව අදහනවා. එහෙමනේ කියන්නේ නේද? නමුත් උන්වහන්සේ පැහැදිලිව කියනවා නුඹලා මා තෝරාගත්තා නොව බලමු කොහොමද කියන්නේ. ඔබ දන්නවද යේසුස් වහන්සේව කුරුසියේ ඇන ගැහුවේ මේක අවුරුදු 2000කට පමණ කලින්. 2000කට පමණ කලින් තමයි. ඒ කුරුසියේ ඇන ගහන වෙලාවේදීත් උන්වහන්සේ අපිව තෝරාගෙන හිටියේ. තේරෙනවද මං කියන එක? ඔබ හිතන්නේ නෑ මං හිටියේ නෑ නේ කියලා. නෑ ඔබ හිටියා උන්වහන්සේගේ මනසේ. උන්වහන්සේගේ මනසේ අපි ගැන උන්වහන්සේගේ හදවතේ තිබ්බා. අපි වෙනුවෙන් තමයි උන්වහන්සේ කුරුසිය මතට ගියේ. ඉතින් එහෙමනම් අපි තෝරා ගන්න කලින් උන්වහන්සේ අපව තෝරාගෙන අපි වෙනුවෙන් කුරුසිය මත ගියා. ඔන්න ඔය ටික හොඳට තේරුම් ගන්න. ඊළඟට කියනවා දැන් නුඹලා මා තෝරාගත්තේ නැහැ. නමුත් මම නුඹලා තෝරාගෙන පත් කළෙමි. දැන් ඒ කියන්නේ අපිට වගකීමක් දීලා තියෙනවා. පත් කිරීම, අපොයින්ට්මන්ට් එක. නිකන් අපි දන්නවනේ අර රස්සාවකට නේද? අපි කියමු ගුරුවරයෙක් නම් ඔබට පත්වීමේ ලිපියක් ලැබෙනවා. ඔබ ගුරුවරයෙක් නේද? ඔබ දොස්තර කෙනෙක් නම් ඔබට දොස්තර කෙනෙක් හැටියට පත් කිරීමේ ලිපියක් ලැබෙනවා. එහෙම නේද? අපි ඕනම රැකියාව. ලිපිකාරු ක්ලර්ක් මේ කෙනෙක්, ලිපිකාරු මහත්තයෙක්, රාජ්‍ය නිලධාරියෙක්, පුද්ගලික කම්පැනි එකක හරි වේවා පත් කිරීමේ ලිපියක් ලැබෙනවා. ඉතින් දැන් යේසුස් වහන්සේ අපිව තෝරාගෙන අපිට පොලේක ලියලා දීලා නැහැ නේ වචනයෙන් කියලා තියෙනවා. දැන් මම නුඹලා තෝරාගෙන පත් කිරීම. ඒක හරියටම ආයේ නෑ ගලයකටවත් වැඩි වුණා. ගලයකට වියවිලා යන්න පුළුවන් නේද? බහලා නේද? නමුත් මේක ඊටත් වැඩි. නුඹලා මාව තෝරාගත්තේ නැති වුණාට මම නුඹලව තෝරාගෙන ඉවර නුඹලම පත් කරනවා. මේ පත් කිරීම අපි සැහැල්ලුවට ගන්න නරකයි. තේරෙනවද? මේ පත් කිරීම අතිශයින්ම ගැඹුරෙන් අපි තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක සැහැල්ලුවට ගන්න එපා. හුඟක් කිතුණු ඉන්නවා ඒගොල්ලෝ නමට පමණක් කිතුනෝ නමුත් පත් කරපු කිතුනෝ ඉන්නවා. මොනවද ඒගොල්ලෝ කරන්නේ? ඊළඟට බලනකොට එසේ කළේ ඇයි මම පත් කරේ? එසේ කළේ නුඹලා ගොස් පළදරන පිණිස. ඔන්න පළවෙනි කොටස. පළදරනවායි කියන එක ඇත්තම අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් නුඹ මා ගැන දන්නවා මම හඳුනනවා. මාව නොහඳුනන අයට ගිහිල්ලා මාව හඳුන්වලා. ඒක තමයි. දැන් ඔබ ඵලයක්නේ. ඔබ යේසුස් වහන්සේගේ ඵලයක්. අපි උන්වහන්සේ අදහන අය උන්වහන්සේගේ ඵලයක්.
ඉතින් එහෙමනම් දැන් අපි ගිහිල්ලා අනිත් අයට යේසුස් වහන්සේ ගැන කියන්න ඕනේ. දැන් මං කුමක්ද මේ කරන්නේ? මං කරන්නේ මේ ඵල ඔයාලට මේ ගැන කියන එක නේද? අන්න ඒ වගේ වෙන්න ඕනේ. ගොස් ඵල දරන පිරිසක් එතනින් නතර වෙන්නේ නැහැ. නුඹලාගේ ඵල පවතින පිණිස. දැන් කෙනෙකුට ගිහිල්ලා යේසුස් වහන්සේ ගැන නිකන් කිව්වට මදි කියලා ඕනේ ශාන්ති පිළිගත්තාම ඔහුට මඟ පෙන්වන්න ඕනේ. අපි ආපු මඟ තියෙනවානේ අපි ඉගෙනගෙන මොනවද? යේසුස් වහන්සේ ගැන උගන්වන්න ඕනේ. යේසුස් වහන්සේගේ මඟ පෙන්වීම ගැන උගන්වන්න ඕනේ. යේසුස් වහන්සේ අදහන හැටි කියලා දෙන්න ඕනේ. මේවා අපි කියලා දෙනවා. ඒක තමයි ඵල පවතින පිරිස. දැන් හුඟක් වෙලාවට අපි දන්නව නේද? ගස්වල අපි ගෙඩි දකින්නනේ. ඔබ දකින්න නැති ඔබේ වත්තේ අඹ ගහක් හරි කොස් ගහක් හරි පෙර ගහක් හරි මම කියනවා වගේ මොකක් හරි දෙල් ගහක් හරි මොකක් හරි ගහක් තියෙනවා කියමු. ඒ ගහේ ගෙඩි ආවම දකින්නව නේද? ටිකක් කල් ගිහලා සමහර ගෙඩි මේ හොඳට හැදෙන්නේ. ඒ මොකද ඒක පෝෂණය නොවීම නිසා. ඉතින් ඒ වගේ තමයි දැන් ඔබ පළදරන පිරිස තවත් කෙනෙකුට යේසුස් වහන්සේ ගැන කියනවා නම් ඒ වචනය පෝෂණය කරන්න. එතකොට තමයි ඒගොල්ලොත් පළදරන අය වෙන්නේ. ඒගොල්ලෝ මහන්සි වෙනවා. මහන්සි වුණාට වැඩක් නැහැ. මොකද අර නියමයට මිදිවලට යා වෙලා නැහැ. නේද? මිදිවලට යා වෙලා නැහැ. සොංගක් අය කරනවා මේ ආගමික දේවල් කරනවා. එහෙම නෙවෙයි. පළදරන පිරිස ඒ ඵල පවතිනට උන්වහන්සේ අපිට කියලා තියෙනවා. ඒකල උන්වහන්සේ අවසාන වශයෙන් කියනවා එතෙන්දී මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිටසක්. මෙතන කියන එක හොඳටම වැරදිවට තේරුම් ගන්න තියෙන හුඟක් කිතුනෝ ඕනම දෙයක් යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලුවොත් දෙනවා කියලා. කලින් මේ ගැන කතා කරන්නේ. එහෙම එකක් නෑ. ඒක මහා බොරුවක් ඒ කියන්නේ. එහෙම එකක් නෑ. අපි ඉල්ලන්න ඕනේ උන්වහන්සේගේ කැමැත්ත අනුව. හොඳම උදාහරණයක් අපි කියමු ඔබට ඔක්සිජන් ඉල්ලන්න ඕනේ. හැබැයි අපි කවුද ස්වාමීන් වහන්සේ හුස්ම ගන්න ඔක්සිජන් දෙන්න කියලා. ඒක කැමැත්ත. ඔබ ජීවත් වීම උන්වහන්සේ කැමැත්ත කියන ඔබට අපිට දීලා තියෙනවා. ඉල්ලන්නෙත් නැතුව දීලා තියෙන ඔක්සිජන් නා. සමහර දේවල් තියෙනවා අපිට. අපිට මට ප්‍රඥාව දෙන්න. අහවල් වැඩේ කරනලාද ප්‍රඥාව දෙන්න. අවශ්‍යතාවයන් තියෙනවා. මෙමය ලෞකික අවශ්‍යතාවයන් ඉල්ලීම වරදක් නෙවෙයි. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඉල්ලන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව පමණක් ඉල්ලන්න ඔබට ඒක ලැබෙනවාම නියතමයි. ඉතින් අද අපි අධ්‍යයනය කරේ මේ මිදිවලක් ගැන තමයි කතා කරේ. මිදිවලට යාවීම ගැන. මම හිතනවා මේකෙන් අපිට හොඳ අධ්‍යයනයක් ලැබුණයි කියලා. යේසුස් වහන්සේ කවුද මේ යේසුස් වහන්සේ කියන තවදුරටත් වැඩියෙන් හොඳට ඉගෙන ගන්න ලැබුණයි කියලා මම විශ්වාස කරනවා. ඕනේ නම් මේ නැවතත් මේ වැඩසටහන අහලා බලන්න මෙතන කියවෙන දේ. අපිට තියෙන්නේ යේසුස් වහන්සේට සම්බන්ධ වෙලා ඵල දරන්න. දරපලන කිතුනෝ නෙවෙයි ඵල දරන කිතුනෝ වෙන්න අපි තීන්දුව කරගමු. හොඳයි. අපි නැවත හමු වෙන තෙක් ඔබ සමට ජේසුස් පිටයි.